හයි කොහොමද ඔයාලට? ඉතින් ඔයාට ජීවිතේ කැමති දේවල් ඉක්මනින්ම ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් සිම්පල් ක්‍රමයක් ගැන අද කියන්න යන්නේ. ඒ තමයි විශ්ව ආකර්ෂණ නීතියේ 5 ක්‍රමය. අවසානයේ වෙනකම් බලන්න මොකද මේක හරි විදියට කරන එක තමයි රිසල්ට් එක තීරණය කරන්නේ. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ අපි හිතන දේ, හැඟෙන දේ, විශ්වාස කරන දේ තමයි. අපි ජීවිතයට ආකර්ෂණය කරගන්න කියන එක. positive energy, positive result, negative energy, negative result. ඉතින් මේ 5 ක්‍රමය කියන්නේ මේ law එක practically භාවිතා කරන powerful technique එකක්. ඉතින් මේ method එකෙන් කියන්නේ දවස් 5. එකම affirmation එක දවසට වාර 5ක් ලියන එක. මේක හරියට කළොත් අපේ mind එකට message එක deeply set වෙනවා. ඉතින් අපි බලමු step by step මේ ක්‍රමය කරන්නේ කොහොමද කියලා. ඔයාට කැමති දෙයක් ක්ලියර් කරගන්න මුලින්ම. ඒ කියන්නේ මුලින්ම ඔයාට හරියටම මොනවද ඕන? ඔයාට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙන දේ මොකක්ද කියලා ඒක ක්ලියර් කරගන්න. ඔයාට හරියටම මොනවද ඕනි කියලා. money වෙන්න පුළුවන්, love, job, exam success එකක් වෙන්න පුළුවන්. මේ වලින් එකක් විතරක් ඔයාට තෝරගන්න. ගොඩක් මල්ටිපල් විෂස් එකවර ඔයා හිතන්න යන්න එපා. එකක් අවශ්‍යම එකක් හිතාගන්න. ඊට පස්සේ මේක පොසිටිව් affirmation එකක් විදියට හදාගෙන ඒ affirmation එක future tense වලින් නෙවෙයි present tense වලින්. උදාහරණයක් විදියට මම මාසිකව සතුටින් මුදල් abundance එකක් ලබනවා. මම මට ගැළපෙන ආදරය සතුටින් ජීවිතයට ආකර්ෂණය කරනවා. මේ විදියට present tense එකෙන් මේක දවසට වාර 5ක්. මේ එකම affirmation එක දවසට වාර 5ක්. හොඳට මතක තියාගන්න දවස් 5ක් දවසට වාර 5ක්. notebook එකක හරි paper එකක හරි මේක හදවතින් feel කරමින් ලියන්න. ඒ කියන්නේ ඔයා ඒක හිතෙන් දකින්න. මේක මට ලැබිලා තියෙනවා වගේ. මේක ඉෂ්ට වෙලා තියෙනවා වගේ හදවතින්ම ෆීල් කරගෙන මේක දවසට වාර 5ක් ලියන්න. ඒ වගේම මතක තියාගන්න දවස් 5ක් මේක අඛණ්ඩවම ලියන්න. එකක් හරි ස්කිප් කරගන්න එපා. හරියටම දවස් 5ක් affirmation එක 5 වතාවක් අනිවාර්යෙන්ම ලියන්න. ඉතින් ලියන වෙලාවට අනිවාර්යෙන්ම වැදගත් දේවල් තමයි ලියනකොට අනිවාර්යෙන්ම already ලැබිලා තියෙනවා වගේ feel කරන්න. ඒක වගේම gratitude එකක් තියෙන. doubt fear අයින් කරන්න. මේක වැඩ කරයිද කියන මනසින් ඒක ලියන්න එපා. ඒ වගේම calmly release කරන්න. වගේම ගොඩක් අය කරන වැරදි තමයි මේක negative විදියට හිතන් ලියන එක. කොහොමද රිසල්ට් එකක් වෙයිද ෂුවර් නෑ වගේ ඒ වගේ විදියට ලියන එක තමයි ගොඩක් අය එතකොට කවදාවත් අපිට රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔයා රිලැක්ස් වෙලා විශ්වාසයෙන් මේක කරන්න. එහෙම එතකොට තමයි අපිට රිසල්ට් එක එන්නේ. ඊට පස්සේ මේක S2 පියාගෙන හොඳට වෙලාව අරගෙන මේක යුනිවර්ස් එකට හිතෙන් මනසින් බාර දෙන්න ඔයා. එතකොට ඔයාට අනිවාර්යෙන්ම රිසල්ට් එක ලැබෙනවා. ඉතින් ඔයා මේ 5 කියන මෙතඩ් එක try කරලා තියෙනවද? ඉතින් නැත්නම් try කරන්න හිතනවද? ඉතින් මම මේ වීඩියෝ එකේ කිව්වට ඔයත් try කරලා බලන්න. ඉතින් comments වලින් ඔයාලගේ experience එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එක ඔයාට useful නම් like එකක් දාලා යාළුවොත් එක්කත් බෙදා ගන්න. ඒ වගේම මගේ YouTube එක subscribe කරන්නත් අමතක කරන්න එපා. next video එකෙන් ආයෙත් හමු වෙමු. හැමෝම පරිස්සමට ඉන්න. bye bye.